අයිබෝවන් සුප දවසක් ඔයාලට. අද අපි සංචාරය කරන්නේ දේදුගොල ප්‍රදේශය බලා. ඔයාලට දේදුගොලට එනවනම් නාවල පිටිය දොළොස්පාගේ හරහා වැටලා තියෙන පාරේ එන්නත් පුළුවන්. ඊට අමතරව කෑගල්ල එහෙම නැත්නම් බුලත් කෝපිටිය හරහා වැටලා තියෙන පාරේ දේදුගොලට එන්නත් පුළුවන්. අපි මේ ගමන් කරමින් සිටින්නේ මේ මාර්ගයේදී හමු වෙන සුවිශේෂී දියැලක් වන නලගන දියැල්ල ඇසලින් මීටර් 250 පමණ පහළට ගමන් කිරීමෙන් පසු අපට නලගන දියැල්ල ළඟට ළඟා වෙන්න පුළුවන්. මේ දියැල්ල මීටර් 40ක් පමණ උස වෙනවා. රිටිගල ඔයින් ලැබෙන ජලයෙන් තමයි මේ දියැල්ල පෝෂණය වෙන්නේ. දියැල්ලේ වතුර අඩු මේ වගේ කාලවලට නම් ඔයාලට දියැල්ල පාමුණටම ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඔයාලට දියනෑමට අවශ්‍ය නම් මේ දියැල්ලට පහලින් දියනෑමට සුදුසු ස්ථාන කීපයක්ම බලා ගන්නත් පුළුවන්. මේ ඔයාලා පසු කරමින් සිටින්නේ දේදුගල පුරාණ නගරය හෙවත් ගෝස්ට් ටවුන් ලෙස හඳුන්වන ප්‍රදේශය හරහා. ලංකාව සුදු ජාතිකයන් පාලනය කරන සමයේ ඉතාම ශාස්ත්‍රීය සහ කාර්යබහුල නගරයක් ලෙස මේ නගරය හැඳින්වුන බව මේ ගමේ දැනට පදිංචි වී සිටින අය කියා සිටියා. වර්තමානයේ වන විට මේ නගරය බොහෝ දෙනෙක් අතර ගොසින් තිබෙනවා. ගමහරා ගලාගෙන යන දිය පහරත් අපි එනකොට සෑහෙන දුරට සිඳිලා තිබ්බේ. දේදුගල පුරාණ නගරයට සමුදුන්න අපි පුවක් මණ්ඩිය දිගේ වැටලා තිබුණු මෙම මනරම් මාර්ගය ඔස්සේ දොළොස්පාගේ දෙසට ගමන් ආරම්භ කරා. මග දෙපස තිබෙන කුඩා දියැලිවල ජලයේ යම්කිසි අඩුවක් තිබුණත් මෙම මාර්ගයේ සුන්දරත්වය නම් නොඅඩුව තිබුණා. මෙම ප්‍රදේශයේ තේ, කරාඹු, කෝපි වගේ භෝග බොහොමයක් බලා ගන්න ලැබෙනවා. ඔයාලට මේ දැක ගන්න ලැබෙන්නේ කෝපි වේලීම සහ කෝපි පියලි ඉවත් කර ගැනීමට මාර්ගය යොදා ගන්න ආකාරයයි. අපි මේ ඇවිල්ලා ඉන්නේ දේදුගල දොළොස්පාගේ පාරේ තියෙන ලස්සනම විව් පොයින්ට් එකකට. මේ ස්ථානය පැලම්පිටිය විව් පොයින්ට් එක ලෙස හඳුන්වනු ලබනවා. මෙතනට අංශක 190ක විතර විව් එකක් අපිට බලා ගන්න පුළුවන්. කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් මෙම පැලම්පිටිය විව් පොයින්ට් එක ලංකාවේ ස්වභාව සෞන්දර්යය නැරඹීමට පැමිණෙන කෙනෙකුට ඉතාම ලේසියෙන් ළඟාවීමට හැකි ස්ථානයක්. මහනුවර දිස්ත්‍රික්කයට අයත් දොළොස්පාග කඳු වැටියට ඉතාම ආසන්නයෙන් පිහිටි මෙම පැලම්පිටිය ගම්මානය අවට දියඇලි විශාල ප්‍රමාණයක් පිට නැරඹීමට හැකියාව ලැබෙනවා.
හැටියට අපි සමුදුන්නේ නැවතවරක් දොළොස්පාගේ බලා ගමන් කිරීමේ අපේක්ෂාවෙන්. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වුණතුරු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.